කතා කරමු ඊළඟ එකේ තමයි කොහොමද අපි හීල් වෙන්නේ කියන එක. මේ හීල් වෙන එකේදී ෆස්ට් තින් තමයි අපි හීල් වෙන එක සහ අපි කවුද කියලා අඳුන ගැනීම. එතකොට අපි කවුද කියලා අඳුනගන්න අපි හීල් වෙන්න ඕනේ. එතකොට අපි හීල් වෙනවා කියන එකේදී ෆස්ට් තින් තමයි අපිට ආදරය කරනවා කියන්නේ. සමාන. එතකොට අපි හිතමු අපි ගැන හීල් වෙන්න තියෙන කොටස් තියෙනවා. අපි ඒව දන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා එකක් අපිට පුළුවන් හිපනොටයිස් කරන්න. ඔයාට ගිහිල්ලා එහෙම ඒව තියෙනවා පොඩි සෙෂන්ස් තියෙනවා. ඒ සෙෂන්ස් වලට ජොයින් වෙන්න පුළුවන්. ඒවේ ටිකක් එක විදිහේ මම දන්නේ ලංකාවේ කොහොමද කියලා. මම කරලා තියෙනවා සෙෂන්ස් දැන් කීප එක. ඒගොල්ලෝ මුලින්ම ඔයාගෙන විස්තර අහනවා. ඊට පස්සේ යාළුවා ඔයත් එක්ක කතා කරනවා. ඔයාට තේරෙනවා ඔයාට ට්‍රෝමා කතා ගැන ඔයාට කතා කරන්න පුළුවන්. ඒවා හීල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා නොදන්නේ ආව හීල් කරන්න පුළුවන්. ඕන දෙයක්. ඊට පස්සේ තව දෙයක් තමයි තමන්ට ආදරය කරනවා කියන එකේදී තමන් ග්‍රවුන්ඩින් කියන්නේ බොහොම ඔයාට එක විදිහකට ග්‍රවුන්ඩින් කරන්න පුළුවන්. ඔයා ඩාන්සින් කරනවා නම් ඩාන්සින් වලින් බෙර ගහනවා වගේ දේවල් වලට සවුන්ඩ් හීලින් වලින් ඊට පස්සේ walking like barefoot walking ඒ කියන්නේ ඔයාට සරප්පු නැතුව පොළව ඇවිදින එක, තනකොළ ගොඩේ ඇවිදින එක, බීච් එකේ ඇවිදින එක, වැලි අත ගන්න එක, මඩ අත ගන්න එක ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ again ඔයාට පුළුවන් තවනද again grounding එහෙම ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් gratitude practice කරන්න, ස්තුතිවන්ත වෙන්න හැම දෙයකටම ඔයාට ලැබෙන දේවල්, නොලැබෙන දේවල්. මොකද නොලැබෙන දේවල් කියන්නේ ඔයාට blessing එකක්. ඔයාට නොතරුණාට in future ඔයා තේරෙයි සමහර නොලැබෙන දේවල් කියන්නේ ඔයාට blessing එකක්. ඒවා වෙන්න යුතු එකක්. ඊට පස්සේ තව දේවල් තියෙනවා gratitude practice කරද්දී ඔයාට ඔයාගේ අම්මා තාත්තට සහෝදරයන්ට යාළුවන්ට වෛර කරන මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සුන්ට හැමෝටම මොකද වෛර කරන්නේ ඒකත් blessing එකක්. මොකද එයාලා එහෙම වුණේ නැත්නම් අපි අපේ ජීවිතේ සමහර කොටසවල් ඉගෙන ගන්නේ නැහැ. ඉතින් ඔය වගේ කාරණා තියෙනවා gratitude practice කරද්දී ස්තුතිවන්ත වෙන්න මේ විශ්වයට ස්තුතිවන්ත. ඔයා believe කරන දෙවියන්ට ඔයා believe කරන කාට වුණත් මම believe කරන්නේ විශ්වය. එතකොට මම දකින්නේ ඒක කොහොමද ප්‍රශ්න නැහැ. අල්ලා දෙවියන් ජීසස් whoever ඒගොල්ලෝ bless කරනවා ඒ කවුරුණා. ඉතින් එහෙම. ඊට පස්සේ gratitude ඊට පස්සේ තමයි ඔය වගේ දේවල් තියෙනවා gratitude practice